Mindset YouTube channel එක සමග එක්වී සිටින ඔබ සියල්ලම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ 2023-24 සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව එක පත්‍රයයි. ඒකේ කරන්නේ 11 ඉඳන් 20 වෙනකම් ප්‍රශ්න ටික තමයි අපි කරන්න යන්නේ. 11 ඉඳන් 20 වෙනකම් ප්‍රශ්න ටික අද කරන්නේ. කලින් දවසේ මම කරා 1 ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න ටික. ඒ වීඩියෝ එකත් බලලා මේකට එන්න. ඔන්න 11 වෙනි ප්‍රශ්නයක්. සසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණද දක්නට ලැබේ. 1. කැස්ස සමග රුධිරය පිට වෙනවා. ශරීරයේ බර අඩු වෙනවා. 3. අධික වෙහෙස. මෙම පුද්ගලයාට වැළඳී තිබිය හැක්කේ. මේක අහන්නේ සසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් තමයි අහන්නේ. 1. නියුමෝනියාව. 2. බ්‍රොන්කයිටිස්. 3. ශ්‍රේ රෝගය. 4. සිලිකෝසිස්. ඉතින් නියුමෝනියා කියන්නේ මොකක්ද කියලා? නියුමෝනියාව කියන්නේ පෙනහළු තුල සෙම එකතු වෙන හින්දා තමයි නියුමෝනියාව කියන රෝගය හැදෙන්නේ. ඒක භයානක ලෙඩක්. නියුමෝනියාව බැක්ටීරියා වෛරස් කියන දෙකෙන්ම හැදෙන්න පුළුවන්. වෛරස් තමයි ගොඩක්ම කොමන්. කියන්නේ ප්‍රධාන වෙන්නේ වෛරස් වලින් තමයි ගොඩක්ම හැදෙන්න පුළුවන් chance එක ගොඩක්ම තියෙන්නේ. බැක්ටීරියා වලින් හැදෙන්න පුළුවන්. හැබැයි බැක්ටීරියා වලින් හැදුනොත් ලෙඩේ දරුණුයි. බැක්ටීරියා වල ස්ට්‍රෙප්ටෝකෝකස් නියුමෝනියා, හෙමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා ටයිප් B ඒ වගේ ඒවා එනවා. වෛරස් ගත්තොත් ඇඩිනෝවෛරස්, රෙස්පිරේටරි සින්සියෝ වෛරස්, ඉන්ෆ්ලුවෙන්සා වෛරස්, පැරා ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වගේ ඒවා තමයි නියුමෝනියා හැදෙන දායක වෙන්නේ. බ්‍රොන්කයිටිස් කියන්නේ මොකද්ද? ශ්වසන නාලිකා ආසාදනය වෙලා තමයි බ්‍රොන්කයිටිස් හැදෙන්නේ. ඒකටත් බැක්ටීරියා වෛරස් කියන දෙකම දායක වෙනවා. අධික කැස්ස, හුස්ම ගැනීම අපහසුතාව වෙන දෙකම හැදෙනවා. ක්ෂය රෝගය කියන්නේ මොකද්ද? ඒක මුළු ඇඟටම බලපාන ලෙඩක්. ඒක හදන්නේ මයිකෝබැක්ටීරියා ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාවගෙන් තමයි හදන්නේ. රෝග ලක්ෂණ තමයි අධික වෙහෙස වෙන්න පුළුවන්, කෑම අරුචිය වෙන්න පුළුවන්, ශරීරයේ ක්ෂය වෙන්න පුළුවන්, කැස්ස සමග රුධිරය පිට වෙන්න පුළුවන්, උණ හැදෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ තුනම තියෙන්නේ අපි මේ තිබි ප්‍රශ්නේ කැස්ස සමග රුධිරය පිට වෙනවා, ශරීරයේ බර අඩු වෙනවා, අධික වෙහෙස. යන තුනම තියෙන ක්ෂය රෝගය තමයි. උත්තරය වෙන්නේ 3. එසැසේ අධික ශරීරයේ බර අඩු වෙනවා කියන්නේ මුළු ඇඟටම බලපාන ලෙඩක් හැදුනොත් තමයි ශරීරයේ බර අඩු වෙනවා. කියන්නේ උදාහරණයකට පිළිකාවක් වගේ හැදුනොත් ඒත් ශරීරයේ බර අඩු වෙනවා. සිලිකෝසිස් කියන්නේ මොකක්ද කියන්නේ බලන්න. සිලිකෝසිස් කියන්නේ සිලිකා අඩංගු දූවිලි වර්ග. පෙනහළු තුල පටකවල තැම්පත් වෙනවා. පටකවල තැම්පත් වෙලා ඒවා විනාශ කරන පෙනහළු පටකයට හුස්ම ගන්න අමාරුයි. සිලිකෝසිස් සිලිකා අඩංගු දූවිලි වල කොහෙද සාමාන්‍ය තිරුවානා ගල් වල තියෙනවා, කළු ගල් වල තියෙනවා. ඒවා කඩන කට්ටියද මාස් එකක් එහෙම දාන්න කියලා කියනවා ඒ කට්ටියට. ඊට පස්සේ උත්තරේ වෙන්නේ 3. අපි කලින් කිව්වනේ. දැන් 12 වෙනි ප්‍රශ්නේ යමු. 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 12 සහ 13 ප්‍රශ්නවලදී දී ඇති රූප සටහන මත පහත දැක්කේ. මේකද විද්‍යුත් කොෂයන් තියෙන්නේ. දැකගම ඔයාලට කියන්න පුළුවන් නේ. 12. බාහිර පරිපථයේ දැක්කෙන ඊතනයේ නිරූපණය කරන දිශාවට ගමන් කරන සම්මත ධාරාව, ඉලෙක්ට්‍රෝන, ධනායන, කොප, ධන දෙකායන. ඊට 13 දින ඉහත කෝෂයේ සිදුවන කැතෝද ප්‍රතික්‍රියාව මොකක්ද කියලා අහනවා. ඉතින් අපි රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද කියලා බලමු. රසායනික කෝෂයක් කියන්නේ රසායනික සංයෝගවල ගැබ්බ තියෙන රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන එක තමයි රසායනික කෝෂයක් කියන්නේ. මොකද්ද? රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන එකකට තමයි රසායනික කෝෂයක් කියලා කියන්නේ. විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ ශක්ති පරිවර්තනයක් වෙන්නේ. ඒකට ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. සිංක් එකයි කොපර් කියන ඉලෙක්ට්‍රෝන අනිවාර්යෙන් සිංක් කොපර් ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. ඊට පස්සේ විද්‍යුතයෙන් ගමන් කරන සොලියුෂන් එකක් නැත්නම් සංයෝගයක් ඕනේ. තනක සල්ෆියුරික් අම්ලය තමයි ගොඩක්ම බහුලව භාවිතා කරන්නේ. ඊටසේ මෙතන ඇමීටරයක් තියෙනවා. විදුලිය නිෂ්පාදනය වෙනවා කියලා බලන්න තමයි ඇමීටරයක් පාවිච්චි කරන්නේ. මෙහිදී ඉලෙක්ට්‍රෝන වර්ග දෙකක් පාවිච්චි කරනවා. කොපර් තහඩුව, සිංක් තහඩුව. එතකොට 1 ඉලෙක්ට්‍රෝඩ ඇතුළේ ඔක්සිකරණයක් වෙන්න ඕන, අනිත් එක ඔක්සිහරණයක් වෙන්න ඕන. දැන් අපි ඔක්සිකරණය කියන්නේ මොකක්ද? ඔක්සිහරණය කියන්නේ මොකක්ද කියලා කියමුකෝ. ඔක්සිකරණය කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් කියන්නේ බන ඔක්සිකරණය. ඔක්සිජන් සමග කරණය වෙනවා. ඔක්සිජන් සමග එකතු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන ඉවත් වෙනවා. ඔක්සිජන් සමග එකතු වෙලා ඉතුරු දෙක අයින් වෙනවා. ඔක්සිහරණයක් කියන්නේ මොකක්ද? හයිඩ්‍රජන අයින් වෙනවා වගේ තේරුමක් නෙන්නේ. ඔක්සිහරණය කියන්නේ ඔක්සිජන් අයින් වෙනවා. එතකොට අනිත් දෙක එකතු වෙනවා. ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන එකතු වෙනවා. හරිනේ? ඔක්සිකරණයක් කියන්නේ ඔක්සිජන් ඉවත් වෙනවා, අතුරු දෙක එකතු වෙනවා. ඔක්සිහරණයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා, ඉතුරු දෙක අයින් වෙනවා. ඔක්සිහරණයක් කියන්නේ ඔක්සිජන් ඉවත් වෙනවා, හරණය කියන්නේ ඔක්සිජන් ඉවත් වෙනවා, හැබැයි ඉතුරු දෙක එකතු වෙනවා. හරිනේ? ඉවත් වෙලා එකතු වෙනවා. ඊට පස්සේ විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩය සහ කැතෝඩය හඳුනා ගැනීම ගැන බලමුකෝ. ශක්්‍යතා ශ්‍රේණි කියලා
ශ්‍රේණියක් ඔයාලට තියෙනවා. ඒක ඉන්නේ පල්ලෙහා එකේ තිබ්බ ශක්තිදා ශ්‍රේණිය. මේ තියෙන ශක්තිදා ශ්‍රේණිය. මේ තියෙන ශක්තිදා ශ්‍රේණිය තමයි මේ තියෙන්නේ. ඒතකොට ශක්තිදා ශ්‍රේණිය ඉහළින් තියෙනවා ඇනෝඩය කියලා හඳුන්වනවා. ශක්තිදා ශ්‍රේණිය පහළින් තියෙනවා කැතෝඩය කියලා හඳුන්වනවා. මේ ශක්තිදා ඉහළින් තියෙනවා කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය මේවායි වැඩි. අරකේ තිබ්බේ සිංක් එකයි කොපර් එකයිනේ. සිංක් එකයි කොපර් එක. කොපර් එකයි. ඒතකොට සිංක් මොකද්ද? ශක්තිදා ඉහළින් තියෙන හින්දා මේක ඇනෝඩය. එතකොට කොපර් කියන්නේ කැතෝඩය. හරිනේ. ශක්තිය ඉහළින් තියෙනවා ඇනෝඩය කියලා හඳුන්වනවා. ශක්තිය කියන්නේ පහළින් තියෙනවා කැතෝඩය කියලා හඳුන්වනවා. කොහොමද ප්‍රශ්නකෝ? මෙතන ශක්තියනේ ඉහළින් ශක්තියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටි ලෝහයේ ඇනෝඩය ලෙසද ශක්තියතනේ පහළින් ඇතිකොට කැතෝඩය ලෙස හඳුන්වනවා. ඇනෝඩය අසල මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය. ඔක්සිකරණය මොකද්ද? ඔක්සිජන් සමග බැඳෙනවා. ඉතුරු දෙක අයින් වෙනවා. ඔක්සිහරණයක් කියන්නේ ඔක්සිජන් ඉවත් වෙනවා. ඉතුරු දෙක ලබා ගන්නවා. එතකොට ඇනෝඩයේ කෝෂයේ ඍණාග්‍රය ලෙස උදාහරණයකට සිංක් මේක ගත්තොත් සිංක් ඍණාග්‍රය ලෙසද කැතෝඩයේ ධනාග්‍රය ලෙස හඳුන්වනවා. එතකොට මේකේ කොපර් තමයි ධන. සිංක් ඍණ කොපර් ධන. හරිනේ. එතකොට මේක බලමු. කෝෂයක ඍණාග්‍රය ලෙස ධනාග්‍රය කරා ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරනවා. කෝෂයක ඍණ ඉඳන් ධන වෙන යන්නේ මොකද? ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණනේ. ඍණ කැමැති ධන පැත්තට යන්න තමයි. එතකොට කැතෝඩයේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. නමුත් භෞතික විද්‍යාත්මක සම්මුතින් වලට අනුව සම්මත ධාරාව I සලකුණු කරන්නේ ධනාග්‍රය සහ ඍණාග්‍රය. ඒතකොට සම්මත ධාරාව ගමන් කරන සිංක් පැත්තට. ඒතකොට ඍණ පැත්තට තමයි සම්මත ධාරාව ගමන් කරන්නේ. අපි ප්‍රශ්නේ බලමු මොකක්ද තියෙන්නේ? ද සිංක් කියන්නේ මොකද්ද? ඍණ. ඇනෝඩේනේ. කොපර් කියන්නේ කැතෝඩේ ධන. එතකොට ඍණ පැත්ත ඉඳන් ධන පැත්තට තමයි මේක ගමන් කරන්නේ. එතකොට මොකද්ද මේක? ඉලෙක්ට්‍රෝන වෙන්න ඕනේ. උත්තරේ 2. දැන් උත්තරේ 2 තියෙන කියලා. ඔව් උත්තරේ 2. හරිනේ. දැන් සිංක් ඉලෙක්ට්‍රෝඩ ඍණ කිව්වා කොපර් ඉලෙක්ට්‍රෝඩ ධන කිව්වා. හරිනේ. සිංක් කියන්නේ ඇනෝඩේ කොපර් කියන්නේ කැතෝඩේ. ඇනෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව සම්මත කෝෂ ප්‍රතික්‍රියාව යහම අපි අර ප්‍රශ්නේ අහලා මේ කැතෝඩ ප්‍රතික්‍රියාවනේ. කැතෝඩ ප්‍රතික්‍රියාව අහලා තිබේ. ඇනෝඩේ කියන්නේ මොකද්ද? ඇනෝඩේ ඇතුලේ මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය. එතකොට ඔක්සිජන් සමග ඔක්සිජන් ලබා ගන්නවා නැත්නම් බැඳෙනවා. ඉතුරු දෙක අයින් කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මේ අයින් කරලා තමයි තියෙන්නේ. ඊට සිංක් ධන අයන බවට පත් වෙනවා. ඊට පස්සේ බලමු කැතෝඩ පිට කැතෝඩ කියන්නේ ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එකනේ. ඉලෙක්ට්‍රෝන ලබා. හැබැයි අර දෙක ඉලෙක්ට්‍රෝන ලබා ගන්න සමග හයිඩ්‍රජන් ලබා ගන්නවා. හැබැයි ඔක්සිජන් මොකද කරන්නේ? හරණයන් ඉවත් කරනවා. එතකොට බලන්න දෙකයි ප්ලස් අයන තියෙනවා. ඒවා ඉලෙක්ට්‍රෝන ලබාගෙන S2 අයන හදනවා. එතකොට දැන් විද්‍යුත් රසායන කෝෂය ගත්තාම කොපර් තහඩුව අසල වායු බුබුලු තියෙනවා. ඒ වායු බුබුලු කියන්නේ මොකද්ද? S2 ගෑස් එක තමයි තියෙන්නේ. හයිඩ්‍රජන් ගෑස් එක තමයි තියෙන්නේ. බලන්න සම්මත කෝෂ ප්‍රතික්‍රියාව ගමු. මේ දෙක එකතු කරනවා. එතකොට සිංක් ධනායන ප්ලස් සිංක් ප්ලස් 2H ප්ලස් ඊට පස්සේ එහා පැත්තේ ප්‍රතිඵල තියෙන්නේ සිංක් ධන 2 අයන ධන S2. හරිනේ. ඉලෙක්ට්‍රෝන දෙක අයින් වුණා. එතකොට තමයි සම්මත කෝෂ ප්‍රතික්‍රියාව හදන්නේ. ඉතින් උත්තරේ මොකද? අපේ ප්‍රශ්නේ හදේ කැතෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ. මේක තමයි කැතෝඩ ප්‍රතික්‍රියාව. බලමු මොකද්ද උත්තරේ මොකද? කැතෝඩ ප්‍රතික්‍රියාව මේක. උත්තරේ 3. හරිද? උත්තරේ 3 තමයි කැතෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට පස්සේ ෆිසික්ස් එකක් තියෙන්නේ. ආලෝක වර්ධනය ගැන භෞතික විද්‍යාව. ආලෝක වර්ධනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ආලෝකයේ වර්ධනය වන්නේ විල්ලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමන් කරන විටයි. B වර්ධනයට හේතු වන්නේ මාධ්‍ය දෙකේ ආලෝකයේ වේගය එකිනෙකට වෙනස් වීමයි. C වර්ධනයේදී ආලෝකයේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. හරි. මේවායින් සත් වෙන A පමණි B පමණි AC පමණි BC සමනි. අපි ආලෝක වර්ධනය කියන්නේ මොකක්ද කියනම? ආලෝක කිරණ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීම නැමී ගමන් කිරීම තමයි ආලෝක වර්ධනය කියන්නේ. ආලෝක වර්ධනයේ හේතු වෙන ආලෝකයේ ගමන් කරන වේගය. එක මාධ්‍යයක ගමන් කරන වේගය අනිත් මාධ්‍යයකට වෙනස් වෙනවනේ. එතකොට මාධ්‍ය වෙනස් වෙනවා. ආලෝකයෙන් එක් මාධ්‍යයක තවත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වර්ධනයට භාජනය වන්නේ මේ කියන මාධ්‍ය දෙක අතර පෘෂ්ඨයට ලම්බක නොවන දිශාවෙන් පැමිණෙන. හැබැයි සමහර ලම්බක දිශාවෙන් ආවොත් ඒක දැන් ඉදාන කියන ලම්බකව ජලයට ආව කියනකො වාතයේ ඉඳන් ආලෝකය නෑ. හැබැයි ඒක ආලෝක වර්ධනයක් වෙන්නේ නැහැ. ආලෝක වර්ධනයක් වෙන්නේ නැහැ. හරි සාමාන්‍ය ඇලයකට ආවොත් තමයි ආලෝක වර්ධනයක් වෙන්නේ. ඒතර ආලෝක වර්ධනයේ විල්ලතර මාධ්‍යයේ ගහනතර මාධ්‍යයකට යන විට පමණයි. ඒක වැරදිනේ. ඒ වැරදි වෙන්න ඕනි. ඕනම මාධ්‍යයකට ඕනම මාධ්‍යයකට වෙන්න. අවර්තනයේ හේතුන මාධ්‍යයක ආලෝකය වෙනස් වෙන එක හරි. B හරි.
වාතනයේ ආලෝකයේ සංඛ්‍යාතය වෙනස්. ඒක බලමුකෝ ටිකක් බලමු. දැන් මාධ්‍ය දෙක ගත්තාම විලතර මාධ්‍ය කියන්නේ ආලෝකයේ වේගය වැඩිපුර ගමන් කරන මාධ්‍ය. ගහාන්තර මාධ්‍ය කියන්නේ ආලෝකයේ වේගය අඩුවෙන් ගමන් කරන මාධ්‍ය. මාධ්‍ය කිහිපයක් තුල ආලෝකයේ වේගය තියෙනවා. වාතයේ තමයි උපරිම වේගය තියෙන්නේ. ආලෝකය කියන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංගයක් නම් මොකද්ද ඕන්නේ? විද්‍යුත් චුම්බක තරංගයකට ඕනේ නැත්තේ මොකද්ද? මාධ්‍යාංශ තිබ්බහම වේගය අඩු වෙනවා. ඒතර වායු වල වේගය ගොඩක් වැඩි. ජලයේ මාධ්‍ය අංශු ගොඩක් ළඟ ළඟින් තියෙන්නේ. ඒකින්ද වේගය අඩුයි. හැබැයි දියවන්තියගේ ගොඩක් ඝන ද්‍රව්‍ය වල වාතය ළඟින් ළඟින් තියෙන. ඒතර වේගය ගොඩාක් අඩු වෙනවා. වාතයට සාපේක්ෂව ගොඩාක් අඩු. වාතයේ ශාපේ භාගයක් වගේ තමයි තියෙන්නේ. හරිනේ. තුන්වෙනි ගහන්නේ මොකද්ද? C. වර්තනයේදී ආලෝකයේ සංඛ්‍යාත වෙනස. සංඛ්‍යාත. මේ දැන් අපි සමීකරණය දානවා V = F λ කියලා. එතකොට සංඛ්‍යාත වෙනස් වෙන අපි නිකන් බලමු. සංඛ්‍යාත නියතන සංඛ්‍යාත කියන්නේ ආලෝකයේ දැන් එක මාධ්‍යයකට ආලෝකය ගමන් කරන අනිත් මාධ්‍යයදී ගැමා කියන වෙනවද? නැහැනේ. X කියන වෙනවද? එක මාධ්‍යයෙන් ආලෝකය ගමන් කරන අනිත් පැත්තෙන් යන්නේ ගුවන් විදුලි තරංග. එහෙම වෙන්නේ නැහැනේ. මාධ්‍ය සංඛ්‍යාතේ නියත. V වෙනස් වෙන ලැම්ඩා වෙනස් වෙනවා. ඒක V වැඩි වෙද්දී ලැම්ඩාත් වැඩි වෙනවා. V අඩු වෙනකන් ලැම්ඩා අඩු වෙනවා. ඒතකොට සංඛ්‍යාතය මොකද්ද? සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත. අවශ්‍ය. වාතනයේ ආලෝකයේ සංඛ්‍යාතය වෙනස් වේ. වැරදි. ඒතර උත්තරේ වෙන්නේ මොකද්ද? B පමණයි. උත්තරේ 2. හරිනේ. තේරුණානේ 2. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට ඊළඟ වීඩියෝදී ඒ ප්‍රශ්නෙත් කියා දෙන්නම්. 15 වෙනි ප්‍රශ්නේ. පොළොව මතදී ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2 වේ. සඳ මතදී එහෙම අගය පොළොවේදී මෙන් 6න් 1කි. පොළොව මතදී බර 60ක් වන වස්තුවක් සඳ මතදී බර කොපමණද? පොළොව ගුරුත්වජ ත්වරණය කීයද බලන්න. ගුරුත්ව ත්වරණය කීයද පොළොවේදී? g. g කියේ 10 ms ඍණ 2යි. සඳදී ඒකෙන් 6න් 1ක්. ඊට පස්සේ බර අහනවා. දැන් මෙතන බර කීයද? නිව්ටන් 60යි. මේ පොළොවේදී හඳේදී කොච්චරද කියලා අහන්න. මොකක්ද ඒකෙන් 6න් පංගුවන්නේ? ඒතර උත්තර වෙන්නේ 10. උත්තර 1. උදාහරණයක් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් පොළොවේදී කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් සඳ මත අරන් ගියාම පොළොවේදී ස්කන්ධයේ කිලෝග්‍රෑම් හොඳට මතක තියාගන්න. පොළොවේදී ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් සඳ මතට අරන් ගියාම එහි ස්කන්ධය මොකක්ද? ස්කන්ධය. අනේ බර නෙවෙයි අනේ ස්කන්ධය. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ස්කන්ධය කියද. 10ක් කිලෝග්‍රෑම් වන ස්කන්ධය 10ක් කිලෝග්‍රෑම් වස්තුවක් පොළොවේදී ස්කන්ධය 10යි සඳ මතදී කොච්චරද ස්කන්ධය කියලා තමයි අහන්නේ. ස්කන්ධය තමයි අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ඊළඟ වීඩියෝදී අනිවාර්යෙන් කියලා දෙනවා. 16. පහත දැක්වෙන ලක්ෂණ අතරින් පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයක අයත් ආවේස් මැමේලියා පමණක් පොදු ලක්ෂණ වන්නේ. අචලතාපීත්වයේ රෝම වලින් ආවරණ වූ සම අස්තිමේ අභ්‍යන්තර සැලකිලි කුටීර 4ක් සහිත හෘදේ. බලමු. පෘෂ්ඨවංශී ගැන තමයි අහන්නේ. සමස්තයෙන්ම ගන්නකො ඉයුකැරියා අධිරාජධානිය. ඒකේ අධිරාජධානි 3ක් තියෙනවා. ආකියා, ඉයුකැරියා, බැක්ටීරියා කියන. ඒකේ ඉයුකැරියා අධිරාජධානියේ රාජධානි තියෙනවා. ප්‍රොටිස්ටා රාජධානිය, ෆංගල් රාජධානිය, ප්ලාන්ට් රාජධානිය, ඇනිමාලිය රාජධානිය කියලා තියෙනවා. ඊස්සේ පෘෂ්ඨවංශ ඇනිමාලිය රාජධානිය පෘෂ්ඨවංශින් අපෘෂ්ඨවංශින් නේ. පෘෂ්ඨවංශින් අපෘෂ්ඨවංශේ කොඳු වැට පෙළක් තියෙන කට්ටිය පෘෂ්ඨවංශින්, කොඳු වැට පෙළක් නැති කට්ටිය අපෘෂ්ඨවංශින්. අපෘෂ්ඨවංශී තමයි නිදාරියා, ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රොපොඩා, එකයි නොඩර්මේටා. පෘෂ්ඨවංශී තමයි පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවෙස්, මැමෙලියා. දැන් මේක අහන්නේ මොකද? පක්ෂී ආවෙස් කියන්නේ පක්ෂීනේ, මැමෙලියා කියන්නේ ශීලපයි. බලන්න. පක්ෂීන්ට පහත දැක්කෙන ලක්ෂණ දරන අතර ශීලපයින්ට පහත දැක්කෙන ලක්ෂණ මේ ඔයාලා පෙළ පොතෙන් ගත්ත ඒවා තමයි මේ තියෙන්නේ. ඊටාම සැහැල්ලු අස්තිමේ සැකිල්ලක් දරයි. වාතයේ ගමන් කිරීම පහසු වන පරිදි දේහයේ අනාකූල හැඩයක් ගනී. පිහාට වලින් ආවරණය වූ සමත් දරයි කොළල තිබුණද ඒවා අපර ගාත්‍රාවල සීමා වී ඇත. සංචයන සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි පූර්ණගතා ක්‍රියාපත් බවට පත් වී ඇත. ඇස්පිය සහිත තියුණු දෘෂ්ටියක් ඇති ඇස් දරයි. මුඛයේ දත් නොපිහිටයි. භෝජනටාර සැකසුණු හොටයක් තියෙනවා. හෘදේ කුට්ටින 4යි, කර්ණිකා 2යි, කෝෂිකා 2යි. අචලතාවෙන් පරිසර උෂ්ණත්වයේ අනුව දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. දේහ උෂ්ණත්වය නියමිත පරාසයක තමයි තියෙන්නේ. ශීලපයි. කියන්නේ මිනිසාගේ දේහ උෂ්ණත්වය කොච්චරද කියලා 36.9 සෙල්සියස් අංශක.
ශිරපායින් කියන්නේ මොකද්ද බලමු. රෝම වලින් ආවරණ සමද්දරයි සමේ කූප තුල රෝම ගිලී පවතී. ස්තන ගාන්ති නැත කිරි නිපදවන ගාන්ති සමේ සේද ගාන්ති ස්නේසායු ගාන්ති පිහිටයි. බාහිර කම්පිත දරයි හෘදේ කුටීර 4යි කර්ණිකා 2යි කෝෂිකා 2යි. මේ දෙන්නගෙම හෘදේ කුටීර 4යි. සම්පූර්ණ දිත්ත සංසරණයක් වෙනවා. න්‍යෂ්ඨ දිව්‍ය අවතල හැරි රතුරු දුරාන්ත පිහිටනවා. අචලතාපි මේ දෙන්නම අචලතාපි. දේහේ අචලතාපි සත්තුන් වෙනවා. දේහේ බාහිරව උෂ්ණ කොෂ පිහිටනවා. අභ්‍යන්තර සංසේචන වෙනවා. කල්ලපටල විකසනයේ කල්ලබන්ධය සහිත. අචලතාපි හරි. අචලතාපි එකයි කුටීර 4ක් සහිත හෘදයක් තියෙනවා. හරිද? B A and D අපිට කියවද්දිම ආවා. අස්තිමේ සැකිල්ල බලමු. අස්තිමේ සැකිල්ලක් තියෙනවා. පක්ෂීන්ට මොකක්ද තියෙන්නේ? මේකේ මම හෘදේ කුටීර ගන්න තියෙන පිස්කෙස් හෘදේ කුටීර 2යි තනි කල්නිකා කෝෂිකාව කැම්පිබියා හෘදේ කුටීර 3යි ඒ ටික ඔයාලා කියවන්න මම අන්නේ මේ ඩිස්කෂන් එක ඔයාලා මේ ඩිස්කෂන් එක මම දාන ඩිස්ක්‍රිප්ෂන් එකට ඒක ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේක හන අස්තිමේ අභ්‍යන්තර සැකිල්ලක් තියෙන පක්ෂීන්ටනේ ශීලපායින්ට තියන්න බෑ. ඊට පස්සේ ඊටාම සැහැල්ලු අභ්‍යන්තර සැකිල්ලක් තමයි පක්ෂී. ඊටාම සැහැල්ලු තියාබන්න බෑ. ඊටසේ මේක වැරදි. ඊට පස්සේ රෝම වලින් ආවරණය සමත් තියෙන්නේ ශීලපායින්ට විතරයි. ඒතර පක්ෂීන්ට නැහැ. ඒතර උත්තරේ එන්නේ A හා D. ඒතර උත්තරේ 2. හරිනේ උත්තරේ 2 වෙන්නේ. මේක ජෛව ලෝකේ විද්‍යාව දෙවෙනි කොටසේ ජෛව ලෝකයේ පාඩමේ තමයි ගත්තේ. ලෝහ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ අහන. අන්තර්ගත තියෙන අසත්‍ය ප්‍රකාශ. මූලද්‍රව්‍ය වලින් බහුතරය ලෝහය. හරි නෙමෙයි. මූලද්‍රව්‍ය 118ක් තියෙනවා. 118න් ගොඩාක්ම තියෙන්නේ ලෝහ තමයි. නිල් පාටින් තියෙන ඔක්කොම ලෝහනේ. ඒතර උත්තරේ 1 හරි. සියලුම ලෝහ විද්‍යුත් සන්නායනය කරයි. ඒක බලමු. මේ ඉන්න ලෝහ වල ගති ගුණ ටිකකුත් තියෙනවා. රසායනික ගුණකුත් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඒ ටික දාලා අපි ප්‍රශ්න ටික හදමු. සියලුම ලෝහ විද්‍යුතේ සන්නායනය කරනවා. ලෝහ කියන්නේ විද්‍යුත් සන්නායනය කරන්න බෑ ඒකත් හරි. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන ආයන නිපදවනවා. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන ආයන සඳයි. සියලුම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් නිපදවන. ඒක වැරදි. ඒක බලන්න ශක්තිතා ශ්‍රේණියත් එක තමයි බලන්න. දැන් ශක්තිතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් කියන පරමාණු තිබෙනවා. පරමාණු වල පල්හැය තියෙන ඒවා අම්ල සමග ප්‍රතික්‍රියා කරන හැබැයි හයිඩ්‍රජන් හදන්නේ නැහැ. වෙන වායු තමයි පිට කරන්නේ. ඒතකොට කොපර්, රසදිය, රිදී, ප්ලැටිනම්, ගෝල්ඩ් තමයි මේවා H2 පිට කරන්නේ නැහැ. ඒතකොට මේ ප්‍රකාශය වැරදි. අපි ලෝහ වල භෞතික ගුණ මොනවද කියලා බලමු. ආවනික දිස්නයක් තියෙනවා, ගැටීමේදී රැව් දෙන හඬක් තියෙනවා, කාමරෂණ ඝන අවස්ථාවේ පවතින්නේ. හැබැයි මර්කරි විතරයි ද්‍රව අවස්ථාවේ තියෙන තුනී තහඩු ආහනතාවය හා තන්්‍යතාවය තියෙනවා. හොඳ තාපහ විද්‍යුත්සන්නය බොහෝ විට ඉහළ ඝනත්වයක් තියෙනවා. රසායන සංයෝග ලෝහ ඉලෙක්ට්‍රෝන පිටකින් ධන ආයනවත් කැටයන හදනවා. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා බාෂ්මික ඔක්සයිඩ් හදනවා. මේ අලෝහ තමයි ආම්ලික ඔක්සයිඩ් හදන්නේ. එම ඔක්සයිඩ් වල බාෂ්මික ද්‍රාවණ හදනවා. ඒතර උත්තරේ අපි ගත්තන මූලද්‍රව්‍ය බහුතරය ලෝහ කිව්වා. ලෝහ විද්‍යුතේ සන්ධානය කරනවා කිව්වා. හරි. සියලුම ලෝහ හරි. ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන ආයන එකත් හරි. සියලුම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් ඉපදෙන්නේ නැහැ නේ. හයිඩ්‍රජන් වල ශක්තිය දැසින හයිඩ්‍රජන් පල්ලෙහා තියෙනවා. මේ හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. හරිනේ. වෙන වායු තමයි පිට කරන්නේ. එතකොට අපි 18 වෙනි ප්‍රශ්නේ යමු. එක්තරා ද්‍රාවණයකට මෙතිල් ඔරෙන්ජ් බිඳු කිහිපයක් එක්කල විට එම ද්‍රාවණය රතු පැහැයට හැරෙනවා. එම ද්‍රාවණයේ pH අගය වීමට වඩාත් ඉඩ ඇත්තේ කුමක්ද? මෙතිල් ඔරෙන්ජ් තමයි දාර්ශනික විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. මෙතිල් ඔරෙන්ජ් තමයි දාර්ශනික විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. දාර්ශනිකක් කියන්නේ මොකක්ද බලමු. කිසියම් ද්‍රාවණයකට දැමුව විට ආම්ලික හා බාෂ්මික විට ආම්ලිකයි ද්‍රාවණය ආම්ලික හෝ බාෂ්මික වුණා වෙන වෙනම වන් පෙන්වන. මේක බාෂ්මික ද්‍රාවණයක් කියලා අඳුර ගන්නත් ඕනේ ආම්ලික ද්‍රාවණයක් කියලා අඳුර ගන්නත් ඕනේ. වෙන වෙනම වර්ණ තියෙන්න ඕනේ. දාර්ශනික අපි දානවා ලිට්මස් තියෙනවා පිනප්තලින් තියෙනවා මෙතිල් ඔරෙන්ජ් තියෙනවා. මේකේ තියෙන මෙතිල් ඔරෙන්ජ් බිඳු කිහිපයක රතු පැහැට හැරෙනවා. එතකොට මෙතිල් ඔරෙන්ජ් රතු වෙනවා කියන්නේ ආම්ලික වෙන්න ඕනේ. pH බලමු. pH එකේ බිඳු වෙන 14 වෙනකන් තියෙනවා pH. ඒකේ 7 කියන්නේ උදාසීන එක තමයි 7 කියන්නේ. උදාස් 7ට මෙහා පැත්තේ තියෙනවා 0 1 2 3 4 5 6 කියනවා ආම්ලික. එතන මේක ආම්ලික වර්ණයක් වෙන්න බෑ. මෙතිල් ඔරෙන්ජ් රතු පැහැට උනා කියන්නේ. එතන ආම්ලික වෙන්නේ එක්තරා බිඳු කීයක් වෙන විට රතු පැහැට යන ද්‍රාවණයේ pH එකේ උත්තරේ 2. උදාසීනයි බාෂ්මය. උත්තරේ 1 වෙන්න ඕනේ. උත්තරේ 1 pH එකේ 2 වෙන්න ඕනේ. හරිනේ. ප්‍රශ්න මොනවා හරි ගැටලු මොනවා හරි තියෙනවද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.
19 නැවක සිට මුහුදු පතුලට යවන අතිධ්වනි තරංගයක් පරාවර්තනය වී නැව වෙත පැමිණීමට තප්පර 4ක් ගත වේ. මුහුදු පතුලට ඇතුළු ගැඹුර 2880 මීටර් නම් මුහුදු ජලය තුළ අතිධ්වනි තරංගයේ වේගය කොපමණද? ගන්න නැවෙන් අතිධ්වනි තරංගය ගිහිල්ලා මුහුදු පතුලට ආයෙන්න ඕනේ. එතකොට ඒකට අතිධ්වනි තරංගය වේගය තප්පර 4ක් ගිහලා ඔක්කොම තප්පර 4යි. S සමාන ut දාපම යන්න ඉන්න දෙයක් 2880 වැඩි කිරීම 2 u කාලය තප්පර 4යි. එතකොට u වෙනවා 1440. අතිධ්වනි තරංගයේ වේගය 1440 උත්තරේ 2. එහෙනම් ලේසිනේ. බලමු 20. වායුවක ලක්ෂණ කිහිපයක් පහත දැක්කේ. පහසුවෙන් දහනය කළ හැකිවීම, සාමාන්‍ය වතුර ඝනත්වයෙන් අඩුවීම, ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය වේ. හයිඩ්‍රජන් තියෙන, නයිට්‍රජන් තියෙන, ඔක්සිජන් තියෙන, කාබන් ඩයොක්සයිඩ් උත්තරේ. බලමු. හයිඩ්‍රජන් වායුවේ භෞතික රසායනික ගුණ තියෙනවා, ඔක්සිජන් වායුවේ භෞතික රසායනික ලක්ෂණ තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් වායුවේ භෞතික ගුණ රසායනික ගුණ තියෙනවා. මේ ඔක්කොම මම පෙළ පොතෙන් ගත්ත ඒවා තමයි තියෙන්නේ. බලමු. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුවීම. හරිද? මේකේ සාමාන්‍ය වාතයට ඝනත්වයෙන් අඩුවීම. මේ එතකොට මේක හරි. සාමාන්‍ය වාතයට ඝනත්වයෙන් වැඩි වීම. ඒක එන්නේ නැහැ. සාමාන්‍ය වාතයට ඝනත්වයෙන් වැඩි වීම. උත්තරේ නිකම්ම ගන්න පුළුවන් නේ. අවුල නැහැ යන්කො බලන්න. සාමාන්‍ය අණුක ස්කන්ධය 2 වේ. හරිනේ අණුක ස්කන්ධය 2. සාමාන්‍ය අණුක 32. ඔක්සිජන් O2 නේ. O2 ඔක්සිජන්. කාබන් ඩයොක්සයිඩ් CO2. එතකොට ඊට පස්සේ දහනය කළ හැකි 10 වායු පහසුවෙන් දහනය කළ හැකි. එතකොට මේකත් හරි. දහන පෝෂක දහනය වෙන්න නම් අනිවාර්යෙන් ඔක්සිජන් තිබිය යුතුයි. දැන් ඒ කියන්නේ දහන පෝෂකය. හැබැයි හයිඩ්‍රජන් දහනය වෙන්න හයිඩ්‍රජන් ඕනි නෑ. හැබැයි දහනය කරන්න පුළුවන් වායුවක් තමයි හයිඩ්‍රජන් කියන්නේ. දහන පෝෂකයන් නෙමෙයි. දාහය වායුවක් හා දහන පෝෂක වායුව දෙකේ වෙනස ඔයාලා අඳුරගන්න. දහන පෝෂක වායුවක් කියන්නේ දහනය සඳහා ඒක අනිවාර්යෙන් ඕනි. නැත්තම් ඒක දහනය වෙන්නේ නැහැ. ගිනි ඇවිලෙන්නේ නැහැ. ඔක්සිජන් නැත්තම්. දාහය වායුව කියන්නේ ඒක දහනය කළ හැකි වායුව. හැබැයි හයිඩ්‍රජන් ඕනි නැහැ දහනය වෙන්න. ඒක දහන පෝෂකයක් නෙමෙයි. හරිද? නේද? ඊට පස්සේ ජලයේ සුළු වශයෙන් දිය වේ. මද වශයෙන් එකත් හරි. එස් ජලයේ සුළු වශයෙන් එකක් වෙනවා. වර්ණයේ ගන්ධයක් නැත. ඒක ජලයේ සුළු වශයෙන් දිය වෙන කාබන් ඩයොක්සයිඩ් තුනම ගන්න පුළුවන්. ජලයේ සුළු වශයෙන් කිව්වොත් නම් තුනම වායු වෙන්න පුළුවන්. ඊට පස්සේ ගන්ධයක් නැහැ. ගන්ධය තුනටම වර්ණයේ ගන්ධයක් නැහැ. එතකොට උත්තරේ වෙන්නේ මොකද්ද? හයිඩ්‍රජන් වායුවනේ. සාමාන්‍ය වාතයේ සංයුතය ගත්තාම නයිට්‍රජන් තමයි ගොඩක්ම තියෙන්නේ. ඊළඟට ඔක්සිජන් තියෙනවා. ඊළඟට ආගන් තියෙනවා. පොඩි මේ ගෑසස් තමයි ඊටු ටික තියෙන්නේ. උත්තරේ එන්නේ 1. මේකේ අපි ප්‍රශ්න 10ක් කරා. විනාඩි 23ක වීඩියෝ එකක්, ටිකක් දිග වීඩියෝ එකක්. ඒක අනිවාර්යෙන් බලලා ඔයාලට අමාරු ප්‍රශ්නයක් හරි මොකක් හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ වෙලෙම රිප්ලයි එකක් දාන්නම්. අනිවාර්යෙන් ඔයාලා මේක සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න, අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝෙන් නැවත හමු. ඊළඟ වීඩියෝ මම කරන්නේ 21 ඉඳන් 30 ප්‍රශ්න ටික තමයි කරන්නේ. 2023 24 පේපරේ තමයි කරන්නේ. ඊළඟට මේ අලුත් පේපරේ කරන 24 25 පේපරේ ඊළඟ කොටසෙන් මම කරන්න හිතන් ඉන්නේ.